Hey යාළුවනේ කොහොමද ඉතින් ඔයගොල්ලන්ට? හුඟක් අයගේ ෆේවරිට්ම K-drama එක Boys of Flowers නේ. ඒ නිසා මං අද හිතුවා ඒකේ මේන් කැරක්ටර් එකක් වෙන ගුජුම්පියෝ. එහෙම නැත්නම් ලී මින් හෝ ගැන කවුරුත්ම දන්නේ නැති දේවල් ටිකක් ඕගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් මේ ලී මින් හෝ කියන්නේ හුඟක් දක්ෂ ඇක්ටර් කෙනෙක් කියලා ඔයගොල්ලෝ දැන්නවත් දන්නව ඇතිනේ. මේ දක්ෂකම නිසා මෙයාට awards 41ක් හම්බෙලා තියෙනවා. මෙයා කොරියාව විතරක් නෙමෙයි මුළු ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා. මෙයා අපේ රටේත් කොච්චර ජනප්‍රියයිද කියලා මං කියන්න ඕන නැහැනේ. කොහොම වුණත් අපි දන්නේ මෙයාගේ ඇක්ටිං ජීවිතය ගැන විතරයි. ඒ වුණාට මෙයා දක්ෂ ඇක්ටිං වලට විතරක්ම නෙමෙයි. සමහර විට ඕගොල්ලොත් පුදුම වෙන ඇති එයා ඇක්ටිං කරන්නේ නැති වෙලාවට මොනවද කරන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අන්න ඒ වගේ දේවල් ටිකක් ගැන. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ලී මින් හෝ කියන්නේ හුඟක් දක්ෂ ඇක්ටර් කෙනෙක්. ඒ වුණාට ඔයගොල්ලෝ දැනගෙන හිටියද එයා දක්ෂ සිංගර් කෙනෙක් කියලා? ඔව්, ලී මින් හෝ කියන්නේ හුඟක් දක්ෂ සිංගර් කෙනෙක්. My Everything, Painful Love, My Little Princess වගේ සින්දු ගොඩක් එයා රිලීස් කරේ ෆෑන්ස්ලා හුඟක් පුදුම කරමින්. My Everything album කියලා සර්ච් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට එයාගේ ඔක්කොම සින්දු ටික අහන්න පුළුවන් වෙයි. කොහොම වුණත් මෙයා ප්‍රොෆෙෂනල් සිංගර් කෙනෙක් විදිහට නම් හඳුන්වගන්නේ නැහැ. ඉන්ටර්විව් වලදී මෙයා මේ සම්බන්ධව කතා කරද්දී නම් කියන්නේ මෙහෙම සින්දු කියද්දී එයාව හුඟක් රිලැක්ස් වෙනවා කියලා. කොහොම වුණත් ලී මින් හෝගේ මේන් කැරියර් එක තමයි ඇක්ටිං පැත්තෙන් ඉස්සරහට යන එක. ඒ වුණාට එයාට හිතුනොත් එයාට සිංගර් කෙනෙක් වෙන්න ඕන කියලා එයාට ඕනම වෙලාවක ඒක කරන්න පුළුවන්. මොකද එයාගේ මියුසික් වීඩියෝස් මිලියන ගණන් views ගිහින් තියෙන ඒවා. මෙයා ගැන තවත් කතා කරනවා නම් ලී මින් හෝ කියන්නේ දක්ෂ සිංගර් කෙනෙක් විතරක්ම නෙමෙයි. එයා හොඳ මාෂල් ආටිස්ට් කෙනෙකුත් වෙනවා. මෙයා රංගපාලා තියෙන City Hunters, Bounty Hunters වගේ ඩ්‍රාමාස් නිසා මෙයාට පුළුවන් වෙලා තියෙනවා එක එක සටන් කලාවල එක එක සටන් උපක්‍රම ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි මෙයා මාෂල් ආර්ට්ස් වලට හුඟක් කැමති නිසා මෙයාගේ දිනචර්යාවේ මාෂල් ආර්ට්ස් ඉගෙන ගන්නත් වෙනම වෙලාවක් වෙන් කරලා තියෙනවා. දැන් ඉතින් ඕගොල්ලෝ හිතන ඇති ලී මින් හෝ කියන පුදුම වැඩෙක් නේ කියලා. ඒ වුණාට ඉතින් මං තාම පටන් ගත්ත විතරයිනේ. ලී මින් හෝ කියන්නේ උයන්නත් හුඟක් දක්ෂ කෙනෙක්. මෙයා මේ ගැන එච්චර කතා කරන්න නම් කැමති නැහැ. ඒ වුණාට මෙයා එක එක කෑම වර්ග අත්හදා බලන්න කැමති කියලා නම් කියන්නම ඕන. මෙයා හදන්නේ කොරියන් ට්‍රැඩිෂනල් කෑම විතරක්ම නෙමෙයි. මෙයා එක එක විදිහේ වෙස්ටර්න් කෑම හිමත් හදලා තියෙනවා. මෙයාගේ එක ලයිව් බ්‍රෝඩ්කාස්ට් එකක ලයිව්ම උයලා පෙන්නලා තියෙනවා. කොහොම වුණත් ෆෑන්ස්ලා ඒකට නම් හුඟක් පුදුම වුණා. උයන එක ඉතින් ලී මින් හෝගේ තවත් එකම එක හැකියාවක් විතරයි. මෙයා ෆැෂන් ඩිසයිනින් ස්පෝර්ට්ස් විතරක් නෙමෙයි චිත්‍රාන්දන පැත්තෙනුත් හුඟක් දක්ෂ කෙනෙක්. ඉතින් ඔයගොල්ලෝ මොනවාද ගුජුම්පියෝගේ මේ හැකියාව ගැන හිතන්නේ? එයා තනිකරම ජීනියස් කෙනෙක් නේද? ඔයගොල්ලන්ට හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න මතක් කරන්න එපා. සනදේ කුමරි සුපෙම් මල් පිතින